එහා යාළුවනේ ඔන්න ඉතින් මගේ YouTube channel එකේ පළවෙනි YouTube vlog එකත් එක්ක ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි යන්නේ අනුරාධපුරේ. ඉතින් දවස් 2ක vlog එකක් තමයි මම ඔයගොල්ලන්ට parts 2කට ගේනවා. ඉතින් අපි පාන්දර 4ට විතර තමයි පිටත් උනේ. ඉතින් මාරම ෆන් දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දිගටම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට ආවේ එන ගමන් අපිට හම්බ වෙච්ච ලස්සන පන්සලකින්. ඉතින් අපේ ෂෙඩියුල් එකේ තිබ්බේ නැහැ මෙතනට එන්න ඕනේ කියලා. නමුත් අපි එන ගමන් අතරමැදි තැන් වලට ගියා. ඉතින් මේක ෆස්ට් ස්ටොප් එක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මාරම ලස්සනයි මෙතන. ලොකු ගලක් උඩ තමයි තියෙන්නේ. ඉතින් මේක පහු කරගෙන ටික දුරක් ගියාට පස්සේ තමයි පන්සල තියෙන්නේ. ඉතින් මෙතන මාරම ලස්සනයි. ෆොටෝ ෂූට් එකක් එහෙම කරන්න සුපිරි තැනක්. ඉතින් එතන අපි වන්දනාමාන කරලා ඊළඟට යන්නේ මාරම ලස්සන දැනකට. ඉතින් මෙතනත් අපේ ෂෙඩියුල් එකේ තිබ්බ තැනක් නෙවෙයි. ඉතින් මෙතන ඇතුල් වෙන තැන මාරම ලස්සනට බීඩ හදලා තිබ්බා මාරම view එකක් තියෙන එකේ. ඉතින් මුලින්ම එතන එන්ට්‍රස් එක ඇතුලේ අපිට ඒ විහාරය පිළිබඳව ලස්සනට කියලා දුන්නා හාමුදුරුවෝ නමක් ඉඳගෙන. ඉතින් මේ විස්තරෙත් අපි අහගෙනම ලොකු කඩපැලක් උඩ නැගලා තමයි මේ විහාරය බලන්න තියෙන්නේ. මේ විහාරයේ විශේෂත්වය තමයි යාළුවනේ වල්ලගම්බා රජුරුව හැංගිලා හිටපු විහාරය තමයි මේ මුදුරු කන්ද විහාරය කියලා කියන්නේ. ඉතින් මෙතන අපේ ලංකාවේ තියෙන තුන්වෙනි උසම පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් විශේෂත්ව කාරණා ගොඩක් තියෙනවා. මාරම ලස්සන පන්සලක් මේක. ඉතින් මේ පන්සලේම ඊට පස්සේ අපිට යන්න තිබ්බා ලොකු ගලක් උඩ ඒ වෙනම පැත්තක්. ඉතින් එතනට ගියාම රුවන්වැලි මහන්සය වගේ අනුරාධපුර ප්‍රදේශයම පේනවා. මාරම ලස්සන කඳු ගොඩක්. ඉතින් මෙතන view එකත් මාරම ලස්සනයි. ඉතින් එතනට යන්න තිබ්බ පාර මාරම පුංචි පටු පාරක්. ඉතින් එතන මේ මාරම බය හිතනවා. ඉතින් අපි එතන ලොකු ගලක් තිබ්බා. ඒ ගල අල්ලන් තමයි නගින්න ඕනේ. මාරම කන්ෆියුස් වෙලා හිටියේ එතනට යන්න. ඉතින් හැබැයි එතනින් ගියාට පස්සේ අපිට බලන්න තියෙන දේ දැක්කම ඕගොල්ලෝ අනිවාර්යෙන් පුදුම වෙනවා. බලන්නකො මොකද්ද අපිට එතනට ගියාම බලන්න වෙන්නේ කියලා. very dangerous. ඉතින් මේ වැස්ස දවස්වලත් නිසා මෙතන මේ පුංචි වතුර වලවල් තිබ්බා. ඒ වතුර වල කූඩැල්ල ගොඩයි. ඉතින් එතනත් බයෙන් තමයි ගියේ. මෙන්න තියෙනවා guys view එක. මාරම ලස්සනයි. මට හිතාගන්න බැරුණා මේ අපේ ලංකාවමද කියලා. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ ඈතින් පේන රුවන්වැලි මහසෑය තමයි. ඉතින් පාර ලොකු හෙලක් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් මෙතන view එක අපි හොඳට enjoy කරලා ෆොටෝස් එහෙම ගහලා අපි මෙතනින් පන්සල ඇතුළට යනකොටම අපිට හම්බ වෙනම තවත් ලස්සන තැනක්. ඉතින් එතනට අපි ගියේ يعني අපේ ක්‍රූ එකෙන් 4-5 දෙනෙක් විතරයි මෙතනට ගියේ. ඉතින් මෙතන ලොකු විශේෂයක් නැහැ බලන්න. හැබැයි ඉතින් අපේ ආසාවට අපි ආවා. ඉතින් යාළුවනේ ඕගොල්ලොත් අනුරාධපුරේ යන්න ඉන්නව නම් හරි එහෙම ඒ පැත්තේ ආසන්නව ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බුදුරුවගල කන්ද විහාරය බලන්න වන්දනාමාන කරන්න අනිවාර්යයෙන්ම යන්න. මෙතන අපිට බලන්න කෙසේ ඉගෙන ගන්න දේ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාට මෙතන ඇතුළට එනකොටම ඒ විස්තර සියල්ලම දැනගෙන තමයි ඇතුළට එන්න තියෙන්නේ. අපේ ඉගෙන ගන්න පාඩම් වලට ලොකු ආදර්ශයක් ගන්න මේ තැන මාරම යූස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔන්න අපි ට්‍රිප් එකේ ස්ටාර්ට් එක තමයි එකතු වෙන්නේ. ඉතින් ඔන්න අනුරාධපුරයට අපි ඇවිල්ලා අපි ඉන්නවා තැනට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් මේ අපේ අද නවතින තැන අනුරාධපුර කියන්නේ බෞද්ධ පූජනීය ස්ථානවලට ළඟින්ම මීටර් 100ක් 200ක් වගේ වෙන දුරින් තමයි එතන පිහිටලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ අපේ නවාතැනට යද්දී හැම පූජනීය ස්ථානයක්ම වගේ හම්බ වෙනවා. ඉතින්
ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම අනුරාධපුරේ ඉන්නව නම් දවස් 2-3ක් වා 9 දිනක් හොයනවනම් අනිවාර්යයෙන් මෙතනට යන්න. ඕගොල්ලන්ට එතන අනුරාධපුර රුවන්වැලිසෑයට, ශ්‍රී මහා බෝධියට, ථූපාරාමයට ඒ හැමදේම වන්දනාමාන කරන්න හරිම ළඟ තැනක් එතන. ඉතින් අපේ නවාතලේ අපි ඉන්න එක දවසයි. ඉතින් අපි ඊට පස්සේ යනවා තවත් විශේෂ තැනකට. ඕගොල්ලන්ට ඒක next වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මං ට්‍රිප් එකක් යනවා නම් අනිවාර්යෙන් ෆේවරිට්ම පාට් එක තමයි මෙන්න මේ බාතින් කියන එක කියන්නේ. ඉතින් අපි නෑවේ තිසාවැවෙන්. ඉතින් අපි අනිවාර්යෙන්ම කොහේ හරි දුර පැත්තට යනවා. අනේ නාන්න අපිට කරන්න හැනේ. ඉතින් තිසාවට තමයි අපි ආවේ මානම කූල් ඒ වතුර. ඉතින් අපි එතනින් නාලා ඉතින් අපේ නවාතලට ගියා. මම මෙතන විස්තර මොකද ඔයගොල්ලන්ට ගේන්න හැදැම්මා. ඉතින් අපි අපේ ලන්ච් එක මෙතනින් අරගෙන අපි ලෑස්ති වුණා රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න. ඊට කලින් අපේ මේ නවාතලේ අපි ස්ලැබ් එක උඩට ඇවිලා බැලුවා මානව ලස්සනයි. එහා පැත්තේ පන්සලක් තමයි තිබ්බේ. ඔයාලා ඔයගොල්ලෝ යාළුවෝ වගේකුත් ඉන්නවා. එయ్యා කමෙන්ට් කරගෙන යන්න. This is my look. ඉතින් අපි ඔන්න ඇඳලා පොඩක් රෙස්ට් කරලා අපි දැන් යන රුවන්වැලිසෑය ශ්‍රී මහා බෝධියයි වන්දනාමාන කරන්න. ඉතින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් අපි රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න තමයි ආවේ. ඉතින් එතන තිබ්බ නෙළුම් මල් අපි හැම කෙනාම ගත්තා. ඒ වගේම හරිම ශුද්ධ භූමියක් නිසා හරිම සංවරව තමයි මේ වගේ පූජනීය ස්ථානයකට අපි යන්න ඕනේ. ඉතින් අපි මුලින්ම ගියා ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරන්න. ඉතින් මම මේ එන 3 වෙනි වතාව මෙතනට. ඉතින් හරිම සුන්දරයි. අපේ හිත හරිම නිවෙනවා මේ වගේ තැනකට ආවම. ඉතින් මම මෙතනත් වන්දනාමාන කරලා තමයි අපි රුවන්වැලිසෑය වන්දනාමාන කරන්න ගියේ. මොකද අපි පූජාවක් තිබ්බ නිසා අපේ වෙලාවට කලින් අපි ඇවිල්ලා හිටපු නිසා තමයි මෙතනට ඇවිල්ලා රුවන්වැලිසෑය වන්දනාමාන කරන්න යන්න හිතුවේ. එහෙනම් හැමෝම බලාගෙන ඉන්න. ඉතින් යාළුවනේ රුවන්වැලි මහා සෑය තුනකටම හොඳටම වැස්ස තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වන්දනාමාන කරන්නේ. ඉතින් ඊළඟ දවසෙත් අපි යනවා ලස්සන තැනකට. එහෙනම් වීඩියෝ එක බලන්න හැමෝටම thank you.